Hello, good morning. අද ටිප් එක මොකක්ද දන්නවද? අද ටිප් එක හදිසියෙන් බ්ලීඩින් එකක් වුණොත් ඔයාලා ෆස්ට් එයිඩ් කෙනෙක් විදිහට කොහොමද බ්ලීඩින් එක ස්ටොප් කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා කෑගිවර්ස්ලා හැටියට වැඩිහිටියෝ රැක බලා ගන්නකොට ඔයාලගේ අතිනුත් ඔයාලවත් කැපෙන්න පුළුවන් වැඩිහිටියෙක් යමක් කරනකොට යාව කැපෙන්නත් يعني මොනවා හරි කට් ඉන්ජරි එකක් එහෙම ලැසරේෂන් එකක් මොනවා හරි වෙලා පේෂන්ට්ගේ ඇඟේ ශරීරයේ කොහේ හරි නැත්නම් ඔයාලගේ අතේ කොහේ හරි කැපිලා ලේ ගලන තැනක් ඒ වගේ අවස්ථාවක් හිතන්න. ඒ වගේ අවස්ථාවකට අපි කියනවා ඇත්තටම බ්ලීඩින් ස්ටොප් කරන්න අපි ඩිරෙක්ට් ප්‍රෙෂර් ඇප්ලයි කරන එක තමයි මේන්ලි කරන්නේ. ඩිරෙක්ට් ප්‍රෙෂර් ඇප්ලයි කරලා අපි ඒ අදාළ තැන පොඩ්ඩක් මෙහෙම උස්සලා තියනවා එලිවේට් කරනවා. අපි නිකන් කෙටියෙන් මේකට කියනවා අපි අවසාන වශයෙන් ඒකට රයිස් තෙරපි කියලාත් අපිට ගන්න පුළුවන්. රයිස් කියන්නේ අන්තිමට රෙස්ට් කරන එක. අයිස් කියන්නේ අයිස් තියන්න දැන් ඩිරෙක්ට් කම්ප්‍රෙෂන් සායතන්ට අයිස් තියන්න පුළුවන්. ඒකට අයිස් තෙරපි C කියන්නේ කම්ප්‍රෙෂන් E කියන්නේ එලිවේෂන්. සෝ ඒකට අපි රයිස් තෙරපි කියලා කරනවා. කකුලේ උලුක්කුවක් වෙච්ච අවස්ථාවකත් අපි මේ රයිස් කියන වචනේ පාවිච්චි කරනවා. මොන හරි උලුක්කුවක් අපි ස්ප්‍රේන් එකක් වෙනවා කියලා කියනවනේ. ඒ වෙලාවට අපි අයිස් තියලා කම්ප්‍රෙෂන් කරනවා කියන්නේ බැන්ඩේජ් එකක් දානවා. සහ එලිවේට් කරලා රෙස්ට් කරාගෙන ඉන්න කියනවා. ඒ කියන්නේ රයිස් තෙරපි. රෙස්ට්, අයිස්, කම්ප්‍රෙෂන්, එලිවේෂන්. මතකයිනේ? Thank you.